ආයිබෝවන් ඔබත් වයස අවුරුදු 35ක් හෝ ඊට වඩා වයස වැඩි කාන්තාවක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයා. මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නේ ඔබට අවශ්‍ය විටමින් වර්ග, සප්ලිමන්ට් වර්ග කොහොමද ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කරගෙන හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්නේ කියලා තමයි අපි අද කතා කරන්න යන්නේ. වයස අවුරුදු 35න් පස්සේ අපේ ශරීරයේ මොනවද සිද්ධ වෙන වෙනස්කම්? 35ට පස්සේ අපේ ශරීරයේ තියෙන ඊස්ට්‍රජන්, ප්‍රොජෙස්ටරෝන් වගේ හෝමෝන සුළු ලෙස අඩු වෙලා යනවා. මෙහෙම අඩු වුණාම අපිට ටික ටික අපේ weight gain එක වැඩි වෙනවා. tiredness එක, ඒ වගේම skin එක dull වෙනවා, hair thinning, low iron levels and mood changes, periods irregular තත්ත්වයන් දැක ගන්න පුළුවන්. ඉතින් අපි මොනවද කරන්න ඕනේ? ඒක නිසා අපගේ ඩයට් එක, විටමින්ස්, ලයිෆ්ස්ටයිල් මැනේජ්මන්ට් එක ඉතාම වැදගත්. දැන් අපි බලමු වැදගත් විටමින්ස් වර්ග සහ සප්ලිමන්ට් වර්ග. පළවෙනි එක තමයි විටමින් D. මෙය වයස අවුරුදු 35 හෝ එයට වැඩි වයස තියෙන කාන්තාවන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ගයක්. මේකෙන් ලැබෙන බෙනිෆිට්ස් තමයි සුව පහසුව, mood balance එක. එතකොට අපේ ඉමුනිටි එක කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ස්ට්‍රෝං බව. normally මේක අපි ගන්න ඕන 1000 to 200 international unit per day. සමහර වෙලාවට වෛද්‍යවරයෙක්ගෙන් ඔබට උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම තවත් වැදගත් විටමින් වර්ගයක් තමයි කැල්සියම්. 35න් පස්සේ අපේ ශරීරයේ තියෙන bone density එක අඩු වෙලා යනවා. එතකොට ඔස්ටියෝපොරෝසිස් වගේ තත්ත්ව ඇති වෙන්න අවදානමක් තියෙනවා. ඉතින් මේ නිසා අපිට හොඳ මේ අස්ථි ශක්තිමත් කරගන්න, අපේ මාංශ පේශීන් වල තියෙන ෆන්ක්ෂන් එක, ක්‍රියාවලිය හොඳ විදියට සිදු කරගන්න අපිට කැල්සියම් අත්‍යවශ්‍යයි. ඉතින් අපිට කැල්සියම් ගන්න පුළුවන් නැචරල් විදි තමයි කිරි, යෝගට්, ටෝෆු, ඊට පස්සේ ඩාර්ක් ග්‍රීන් ලීව්ස්. එතකොට සාමාන්‍ය සප්ලිමන්ට් එකක් විදියට ගන්නව නම් 500 to 600 milligram per day ගන්න පුළුවන්. ඒක අපිට විටමින් D සමග ගන්න පුළුවන්. ඊට අමතරව තවත් වැදගත් දෙයක් තමයි අයන්. එහෙම නැත්නම් ෆෙරස් කියනවා යකඩ. අපේ ශරීරයේ තියෙන හිමොග්ලොබින් අඩු නම් අපිට මහන්සිය, කරකැවිල්ල, ඩිසිනස් කියන තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට සමහර අයට ගොඩක් heavy menstrual bleeding තියෙන්න පුළුවන්. ඒ වගේ අයට ගොඩක් වැදගත් අයන් සප්ලිමන්ට් එකක්. එතකොට අයන් තියෙන ආහාර තමයි මස් වර්ග, නිවිති, ඒ වගේ දේවල්. ඒත් එක්කම තව වැදගත් ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් තමයි omega 3. ඒ කියන්නේ fish oil වලින්. ඒකෙන් අපිට ලැබෙන මොනවද benefits? අපේ මනසේ, එහෙනම් brain health එකට ගොඩක් වැදගත් වෙනවා. එතකොට අපේ ශරීරයේ සිදුවන ආසාදන අඩු වෙනවා. ඊට පස්සේ අපේ හදවත heart protection එකට, අපේ skin එක, hair එක improve කරගන්නත් ඉතාම වැදගත්. දවසකට මිලිග්‍රෑම් 1000ක් omega 3 එක ගන්නව නම් ගොඩක් වැදගත්. ඔබට තව විස්තර දැනගන්න ඕන නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම තවත් වැදගත් දෙයක් තමයි විටමින් B complex. ඒ කියන්නේ B12 කියන එක. මේකෙන් මොනවද අපිට ලැබෙන වාසි? අපේ එනර්ජි ලෙවල් එක බූස්ට් කරනවා. ඒ වගේම නර්ව් හෙල්ත් එක. ඊපස්සේ අපිට ස්ට්‍රෙස් තියෙනවා නම් ඒක අඩු කරන්නත් ඉතාම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් වෙජිටේරියන් කෙනෙක්ට ස්පෙෂලි විටමින් B12 සප්ලිමන්ට් එක අත්‍යවශ්‍ය වෙනවා. ඒත් එක්කම තව වැදගත් දෙයක් තමයි කොලජන් සප්ලිමන්ට් එකක් ගන්න එක ඉතාම වැදගත්. කොලජන් සප්ලිමන්ට් එකකින් මොකක්ද වෙන්නේ? අපේ ස්කින් ඉලාස්ටිසිටි එක ප්‍රොටෙක්ට් කරන්න උපකාරී වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 30න් පස්සේ අපේ කොලජන් නැචරලි නිෂ්පාදනය කරන එක ටිකක් අවම වෙනවා. ඒක නිසා මේ මුහුණේ එහෙම wrinkles ඇති වෙන්න පුළුවන්. ඒ වගේම joint pain ඇති වෙන්න පුළුවන්. කොලජන් සප්ලිමන්ට් එකකින් හරි, පවුඩර් එකක් හරි, කැප්සියුල් ෆෝමේෂන් එකකින් හරි අපිට ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කැප්සියුල් එකක් ග්‍රෑම් 5ක් 10ක් අතර ඩෝස් එකකින් අපිට වෙළඳපොලේ ලබා ගන්න පුළුවන්. මේට අමතරව ගොඩාක්ම තවත් වැදගත් දෙයක් තමයි ප්‍රීබයොටික්ස් කියන්නේ. මොකද ප්‍රීබයොටික්ස් වලින් වෙන්නේ? ඒ කියන්නේ අපේ ආහාර මාර්ගයේ, එහෙම නැත්නම් gut health එකට ගොඩාක් මේක වැදගත් වෙනවා. ඒ gut health එක අපේ මුළු ශරීරයේම health එක improve වෙනවා.
ඊට පස්සේ අපේ බඩේ සමහරට බ්ලෝටිං ගතිය අඩු වෙනවා. හොඳට ආහාර දිරවීම සිද්ධ වෙනවා. අපේ ස්කින් එක ඉම්ප්‍රූව් වෙනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉම්ප්‍රූව් වෙනවා. ඊළඟට අපි බලමු තවත් වැදගත් එකක් මැග්නීසියම්. මැග්නීසියම් වලින් අපිට ශරීරයට මොනවද ලැබෙන්නේ? සාමාන්‍යයෙන් අවුරුදු 30න් පස්සේ කාන්තාවකට අනිවාර්යෙන් ගත යුතු දෙයක් තමයි මැග්නීසියම්. මේකෙන් අපේ නිින්ද, sleep improvement, muscle relaxation, reduce anxiety වගේ දේවල් වෙනවා. සාමාන්‍යයෙන් ඩෝසේජ් එක මිලිග්‍රෑම් 200 නම් 400 වෙනකන් අපිට රාත්‍රී කාලේ ගන්න පුළුවන්. ඔබ ගර්භණී කාන්තාවක් නම්, එහෙම නැත්නම් ආමාශයික රෝග තියෙනවා නම්, මොනවා හරි ක්‍රොනික් ඉල්නස් තියෙනවා නම් ඔබ සප්ලිමන්ට් එකක් ගන්න කලින් අනිවාර්යෙන් වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබා ගන්න ඕනේ. අපිට අවශ්‍ය අපි හිතාමතා වෙළඳ පොලේ තියනවා කියලා එහෙම ගන්න එක ඇත්තටම සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. සප්ලිමන්ට් වලට අමතරව නිරෝගී දිවි පෙවෙතක් ගත කරන්න කාන්තාවක් මොනවද කරන්න ඕන? සාමාන්‍යයෙන් දවසකට විනාඩි 30ක් පමණ වත් ඇවිදීම නැත්නම් මොනවා හරි ශාරීරික අභ්‍යාසයක යෙදෙන්න ඕන. ඒකෙන් අපේ heart health එක improve වෙනවා, weight එක manage වෙනවා, stress එක අඩු වෙනවා. ඒ වගේම balance food plate එකක්, එහෙම නැත්නම් හොඳ කැම වේලක් ගන්න ඕනේ. ඒ ප්ලේට් එකේ 50%ක් තියෙන්න ඕනේ vegetables. 25%ක් protein, ඒ කියන්නේ fish, egg, chicken, tofu වගේ දේවල් තියෙන්න ඕන. 25%ක් carbs, ඒ කියන්නේ carbohydrate, bread, pasta ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. ඊට පස්සේ හොඳට ජලය පානය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කියනවා දිනකට මිලිලීටර් 1500ක් 2000ක් 3000ක් වගේ ප්‍රමාණයක් බිවට කමක් නැහැ. ඊට පස්සේ ගොඩක් දුරට අපි ලබා ගන්න සුගර් වර්ග, සීනි වර්ග, processed food පුළුවන් තරම් අවම කරන තාක් ඔබට හොඳයි. මොකද වයස අවුරුදු 35කට පස්සේ අපේ ශරීරයේ මෙටබොලිසම් එක ටිකක් ස්ලෝ වෙනවා. ඊට පස්සේ සුගර්, processed food වලින් හෝමෝන ඉම්බැලන්ස් වෙලා අපේ ශරීරයේ බර වැඩි වීම ගොඩක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ගොඩාක්ම වැදගත් දේ තමයි දිනකට පැය 7ක් 8ක් විතර හොඳ නිින්දක් ලබා ගන්න ඕන. මොකද හෝමෝන් රෙගියුලේට් වෙන්න එක ගොඩාක් වැදගත් අවුරුදු 35කින් පසු කාන්තාවකට. අපේ නිින්ද අඩු වෙනවා කියන්නේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවා, අපේ ශරීරයේ බර වැඩි වෙනවා, අනිත්කුත් රෝග වැඩි වෙන්න ලොකු දෙයක්. එතකොට ඔබ ගොඩක් රැකියාව නිසා ස්ට්‍රෙස් වෙලා එහෙම ඉන්න කෙනෙක් නම් යෝගා, නේචර් වෝක්, මෙඩිකේෂන් වගේ දේවල් ගොඩාක් වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් තවත් වැදගත් තමයි කාරණයක් තමයි අවුරුද්දට එක වතාවක්වත් ඇනුවල් මෙඩිකල් චෙක්අප් එකක් කරන්න ඕනේ. ඒකෙදී ලිපිඩ් ප්‍රොෆයිල් එකක්, sugar test, thyroid, liver and kidney test එකක්, vitamin D, B12, breast and cervical cancer screening, ඒ කියන්නේ pap smear එකක් කරනවා නම් ගොඩාක්ම හොඳයි අවුරුදු 35කින් පස්සේ කාන්තාවකට. මොකද අවුරුදු 35කින් පස්සේ මේ වගේ රෝග ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි නිසා. ඔබට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාලා ෂෙයා කරලා මගේ YouTube channel එක subscribe කරන්න. සුබ දවසක් වේවා.